එන්නද කියන්නේ හරි මේවයි සීන් එක මම මේ තව මම පැහැදිලි කරලා මම ඊට පස්සේ මේ කියන්නේ පස්සේ කියලා දෙන්න මම දැනට සරලව කියලා දෙන්නම් මම කොහොමද ලියන්නේ කියලා හරිද හරි මේවයි මුලින්ම රැප් එකක් මම මේ කියන්නේ මගේ විදිය ඒ හින්දා කවුරු හරි මේක මම කිව්වට පස්සේ නිකන් පොතක් අරන් ඇවිල්ලා හරි නැත්තම් මේ මොනවා හරි අරන් ඇවිල්ලා ඕක වැරදි අරක එම මේ ඕක නෙමේ හරි එක එහෙම කියලා කියන්න එපා මොකද මම මේ කියන්නේ මගේ විදිය මම හදාගෙන තියෙනනේ රැප් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මම හදාගෙන තියෙන විදිහට මම මේ ඔයාලට කියන්න හදන්නේ හරිද මගේ විදියට රැප් කියලා කියන්නේ rhymes and poetry එතකොට මගේ විදිහට රැප් කියන එක ඇතුලේ rhymes තමයි මේන් හරිද එතකොට rhyme එකක් කියලා කියන්නේ දැන් අපි එලිසමය ගලපනවා කියලා කියන්නේ ඒ කියන්නේ මම මෙහෙම ගන්නවා ගොඩක් වෙලාවට දැන් අපිට ඕක ගැන අයිඩියා එකක් තියෙන කවි වලින් නේ අපිට උගන්වන්නේ ඉස්කෝලේදී කවිත් එක්කනේ කවි වල එලිසමයනේ උගන්වන්නේ එතකොට දැන් මෙහෙම ගමුකෝ අපි ගමු මෙහෙම ලංකාවේ හරි කවියක් තියෙනවා මේක මම හිතන්නේ ගොඩක් කට්ටිය අහලා තියෙන දේ පිනවන දුටුදන සෑම ගංග ළඟ පිහිටි කදීම එතකොට ඒක ඒ පේලි දෙකක් පිනවන දුටුදන සෑම ගංග ළඟ පිහිටි කදීම කියන්නේ පේලි දෙකක් එතකොට ඒ පළවෙනි පේලි අන්තිම වචනේ තියෙනව නේද පිනවන දුටුදන සෑම කියලා කිව්වම දෙවෙනි පේලි තියෙන්නේ ගඟ ළඟ පිහිටි කදීම. එතකොට මේ ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ඒ කියන්නේ මයන්න. සෑම කදීම. හරිද? එතකොට ඒක වැලිඩ්. ඒක වැලිඩ් නෑ. නැත්තේ නෑ. ඒක එලිසමේ නෙමෙයි. ඒකත් එලිසමේ තමයි. හැබැයි ඉන්ටර්නැෂනලි ගත්තම එතනදී ගොඩක් වෙන්නේ ඒ කියන්නේ ගොඩක් වෙන්නේ මේ ලකුණු 100 දෙන්න පුළුවන් ඒ අන්තිම අකුරත් එක්ක මුළු වචනේත් සද්දෙත් රයිම් වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් පිනවන දුටුදන සෑම නම් ඊළඟට එන්න ඕනේ ගඟ ළඟ පිහිටි කදීම වගේ එකක් නෙමෙයි පිනවන දුටුදන සෑම සුන්දර ස්ත්‍රියන් නෑම වගේ හරිද නැත්නම් ගඟ ළඟ ස්ත්‍රියන් නෑම පිනවන දුටුදන සෑම ගඟ ළඟ ස්ත්‍රියන් නෑම කියලා ගත්තොත් එහෙම අන්න මේ රැප් වලට CNC ගන්න පුළුවන් රයිම් එකක් සෑම එකට කදීම නෙමෙයි නෑම ඔයාලට තේරෙනවද? කෑම, නෑම, බෑම ඒ වගේ. එතකොට දැන් මේ ඉන්ටර්නැෂනල් කැලේදී ඒ මයන්න අදාළත් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ගොඩක් රැපර්ස්ලා කරන. ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි සාමාන්‍ය කියන්නේ මේක තමයි සීන් එක. මේක තමයි මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම තමයි රයිම් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉංග්‍රීසි වලින් ගත්තොත් මේ ලේසි මං හිතන්නේ. කැට් කියන එකට රයිම් වෙනවා black gap එතකොට කැට් කියලා කිව්වම CAT black කියලා කිව්වම ඉවර වෙන්නේ K වලින්නේ gap කියලා ඉවර වෙන්නේ P වලින්නේ එතකොට අන්තිම අකුරු සමාන නැහැනේ ඒ වුණාට සද්දේ සමානයි cat black gap bat sat rat rap ඒ වගේ cap එතකොට දැක අන්තිම අකුර ප්‍රශ්නයක් නෙමෙයි අතරම. එතකොට දැන් අපි උතන හිර වෙලා තියෙන දැන් තමයි අපි අර අන්තිම අකුරක් අල්ලන් ඉන්න මොකද අපිට එලිසමේ කියලා දීලා තියෙන්නේ අපේ කවිවල එලිසමේදී අන්තිම අකුර අදාළයි. ඇත්තටම රැප් වල එලිසමේ ගලපන්න ඒ අන්තිම අකුර අදාළ නැහැ. හරිද? අන්තිම අකුර අයින් කරන්න. එතකොට පිනවන දුටුදන සෑම කියලා ගත්තාම ඒකට ගඟ ළඟ ස්ත්‍රියන් නෑම ඒකට හරි නෑම කෑම සෑම නෑමනේ ඊළඟ එකට අපිට එන්න පුළුවන් දෑල නෑර ඈත ඒ වගේ තේරෙනවද
ඒ කියන්නේ එතකොට ඒ වගේ පුළුවන් අපිට තව පුළුවන් තව පොඩක් අපිට නිර්මාණශීලී වෙලා පුළුවන් දැන් නෑම සෑම එකට පැල පැල අපිට අන්තිම වචනේ සද්දේ තමයි අදාළ. එතන අන්නේ ලොක්කෙක් කඩාගත්තා මේකනේ. එතන මං කියන්නේ දැන් අර සෑම එකට නෑම කෑම වගේ මයන්නම් විවරණ එකක් තියෙනවා නම් සුපිරි 100ට වඩා. හැබැයි ඒ දැන් සෑම එකට නෑම කෑම වගේ එකකට ඈත දෑල්ල වගේ රයිම් කරා කියලා ලකුණු අඩු වෙන්නේ ඈත් 100යි. හරි අන්න එහෙම ලියන්න. ඇතිනේ ටෙක්නික් එකක්. අද ඇතිනේ මං හිතන්නේ මේ මේන් අවශ්‍යම ටෙක්නික් එකක් කියලා දුන්නා. අපි හෙට හම්බෙලා කතා කරමු. මම ලියන විදිය වලට පෙන්නන්න. හරි මම හිතුවා දැන් ඇතිනේ තව දික් කරන්න ඕනේ ඇති මේ. මම ඔයාලට ඩිස්ක් ගැන පැහැදිලි කරලා දුන්නා. කවුරු හරි ඔයාලගේ වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් මේක වර්ධිලා වටහා ගත්ත එයාලට මේක පෙන්වන්න. මෙන්න මේක තමයි සීන් එක. මේක පටල ගන්න එපා. මේක මේ වෛරය මෙතන මේ වලියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වගේ වෛරයක් තියෙනවා නම් අපි ඒක බේරගන්නේ එළියේදී පාරේදී. හැබැයි මේ සෙල්ලම ඇතුළේදී ගේම් එක ඇතුළේදී අපි ඒ වෛරය පිරිමා ගන්න නැහැ. මේ සෙල්ලම ඇතුළේදී කරන්නේ අපි සෙල්ලම. එimhe තරහක් එimhe ඊට වඩා තරහක් තියෙනවා නම් අපි එළියේදී ඒක විසඳ ගන්නවා. අයින්ද බය වෙන්න එපා. මේ රැප් ගේම් එක කියන්නේ රැප් ගේම් එක. සහ මේ කුඩ්ඩා සින්දුවේ ක්ලීන් වර්ෂන් එකක් මම ඔයාලට දාන්නම් මගේ channel එකෙන් අද රැට හෝ හෙට. එතකොට ඔයාලට සද්දෙන් අහන්න පුළුවන්. හරි. එහෙනම් ජය වේවා.